Hello everyone, welcome back to again. හැමදාම ඉතින් අනිත් අයට කේක් ඕඩර්ස් රෙඩි කරන වීඩියෝ අරගෙන ආවට කවදාවත් මං වෙනුවෙන් කේක් එකක් හදාගන්න වීඩියෝ එකක් ගෙනල්ලා නෑනේ. ඉතින් මේ අවුරුදු 4ක් වෙනවා මම කේක් හදන්න පටන් අරන් කවදාවත් මම වෙනුවෙන් කේක් එකක් හදාගෙන තිබුණේ නැහැ. අඩුම මගේ බර්ත්ඩේ එකකටවත් මම මටයි කියලා කේක් එකක් හදාගෙන තිබ්බේ නැහැ. මට හිතුණා මේ පාර මගේ බර්ත්ඩේ එකට මට මමම කියලා කේක් එකක් හදාගන්න ඕනි කියලා. ඊටත් අමතරව මේ දවස්වල ගොඩාක් දෙනෙක් try කරන කේක් ඩිසයින් එකක්නේ vintage theme කේක් ඩිසයින් එක කියන්නේ. ඇත්තටම කිව්වොත් ඒ ඩිසයින් ට්‍රෙන්ඩ් එක ආවට පස්සේ තාම ඒ විදිහේ ඕඩර් එකක් මම කරලා තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා මේ අලුත් ට්‍රෙන්ඩ් එක මට මගේ කේක් එකටම මගේ බර්ත්ඩේ එකටම හදලා try කරලා එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට මගේ බර්ත්ඩේ එකට මම හදාගත්තු vintage theme කේක් ඩිසයින් එක තමයි මේ හදන විදිය ඔයාලත් එක්ක පුංචි වීඩියෝ එකකින් අරගෙන ආවේ. එහෙනම් දැන් අපි බලමු මේ කේක් එක මම හදාගත්තේ කොහොමද කියලා. වෙනද වගේම මෙතන මම අරගෙන තියෙන්නේ අඟල් 6 ට්‍රේ එකක බේක් කරලා ගත්තු ග්‍රෑම් 500 කේක් දෙකකින් හදාගත්තු කිලෝ 1ක කේක් එකක්. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන කලර් එක ගැන කියනවා නම් normal butter icing එක හදාගෙන ඒකට රසාකෝ බ්‍රෑන්ඩ් එකේ එන white කලරින් බිංදු කිහිපයක් එකතු කරලා සුදු පාටට හුරු කලර් එකකින් තමයි මම මේ කේක් එක ඩිසයින් කරන්න තීරණය කළේ. මුලින්ම කේක් එකට ක්‍රම් කෝට් ඇප්ලයි කරලා ෆයිනල් බටර් අයිසින් ලේයර් එකක් ඇප්ලයි කරගත්තට පස්සේ මම මේ හදන්නේ බටර් අයිසින් වලින් අනිත් ඩෙකරේෂන් ටික ඇඩ් කරගන්න. ඔයාලට මේ පේන විදිහට টොප් බෝඩ් එක වටේට 6B නොසල් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහේ ඩිසයින් එකක් මම එකතු කරගන්නවා. මේ කේක් ඩිසයින් එකට නිශ්චිත විදිහක් නැහැනේ. ඉතින් මම හදාගන්න විදිය තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඔයාලට මීට වඩා වෙනස් විදිහට හරිම ලස්සනට උනත් හදාගන්න පුළුවන්කම තියෙනවා. උඩ බෝඩ් එක දාගත්තු නොසල් එකෙන්ම මෙන්න මේ විදිහට යට බෝඩ් එකත් මම ඩිසයින් කරගන්නවා. ඉතින් ඔයාලට ඕන නම් පුළුවන් මේ කොටසට වෙන නොසල් එකක් උනත් පාවිච්චි කරන්න. මේ කේක් එක හදාගෙන යනකොට තේරුණ පොඩි දෙයක් ඔයාලටත් කියන්නද? ඒ තමයි අනිත් කේක් ඩිසයින් හදනවට වඩා vintage theme කේක් ඩිසයින් එකක් හදනකොට අපේ හිත ගොඩක් සැහැල්ලු වෙන්න ඕනේ, සංසුන් වෙන්න ඕනේ. අපි කලබලකාරී විදිහට මේ කේක් ඩිසයින් එක හදන්න ගියොත් එහෙම මට නම් හිතෙන විදිහට හරිම ලස්සනට හොඳ නීට් එකකට මේ කේක් එක අපිට හදාගන්න බැරුව යනවා. ඔයාලත් මේ ඩිසයින් එක try කළොත් එහෙම මම මේ කියන දේ ඇත්තද බොරුද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. 6B නොසල් එක පාවිච්චි කරලා අපි දාපු ඩිසයින් එක ඉවරුණාට පස්සේ තවත් නොසල් එකක් අරගෙන යට බෝඩරේ උඩ කොටසිනුත් උඩ බෝඩරේ ඇතුල් පැත්තෙන් වගේම එළිය පැත්තෙනුත් පුංචි බෝඩ් එකක් තවත් එකතු කරගත්තා. මේ නොසල් නම්බර් එක නම් මට හරියටම මතක නැහැ. මම හිතන්නේ විල්ටන් 199 නොසල් එක තමයි මම මේ පාවිච්චි කළේ. ඔයාලට මේ පේන විදිහට කේක් එක වටේටම බෝඩර්ස් ටික එකතු කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහේ රෝස පාට බටර් අයිසින් ටිකක් හදාගෙන කේක් එකේ උඩ බෝඩ් එක වටේට තනින් තන සමාන්තර වෙන විදිහට පුංචි රෝස මල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ විදිහටම යට බෝඩ් එකේ සමාන්තරව මෙන්න මේ වගේ රෝස මල් ටිකක් එකතු කරගන්නවා. මෙතනදී Open Star 32 නොසල් එක පාවිච්චි කරගෙන තමයි මම මේ රෝස මල් ටික ඇඩ් කරගත්තේ. මේ කේක් ඩිසයින් එක මේ වෙනකොට සෝෂල් මීඩියා වල එහෙම ගොඩක් දෙනෙක් හදලා නිතරම ෆොටෝස් වීඩියෝස් දානවා මම දැකලා තියෙනවා. ඉතින් අපි මේක හදනකොට තවත් සැලකිලිමත් වෙන්න ඕනේ පොඩි කරුණක් තමයි මේ කේක් එක හදා ගන්නකොට ගොඩක් ඩාර්ක් කලර්ස් වලට වඩා ලයිට් කලර්ස් එහෙමත් නැත්නම් පැස්ටල් ලයිට් කලර්ස් පාවිච්චි කරලා තමයි මේක ගොඩක් දෙනෙක් හදලා තිබ්බේ. ඉතින් මමත් හිතනවා මේ විදිහට කරාම මේ කේක් එක ගොඩක් ලස්සනට එනවා කියලා. ඉතින් බටර් අයිසින් වලින් කවර් කරගත්තට පස්සේ සුදු පාට බේබි රිබන් වලින් ඔයාලට මේ පේන විදිහේ බෝ හදාගෙන කේක් එක වටේටම සමාන්තර දුරින් තියාගන්නවා. දැන් ඉතින් තියෙන්නේ කේක් එකේ අන්තිම ස්ටෙප් එක. මගේ වයසට ගැලපෙන නම්බර් කටර්ස් අරගෙන මෙන්න මේ විදිහට කේක් එක උඩින් තියාගෙන ඒ නම්බර්ස් උඩින් ගෝල්ඩ් කලර් ස්ප්‍රින්කල් තියාගන්නවා. ෆයිනලි
මෙන්න තියෙනවා මම හදාගත්තු මගේ බර්ත්ඩේ කේක් එක. ඉතින් දවස් ගාණක් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉඳලා මම හදාගත්තු මගේ බර්ත්ඩේ කේක් එක ගැන ඔයාලට හිතෙන දේවල් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම මට නම් දකින්නකොටත් හරිම සතුටුයි. මම බලාපොරොත්තු වුණාටත් වඩා හරිම ලස්සනට මේ කේක් එක ඩිසයින් වුණා. එහෙනම් ඉතින් ආයිමත් මේ වගේ වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye. Thank you for watching.